උගන්වන්න යන්නේ 6 ශ්‍රේණියේ පළවෙනි පාඩම. පළවෙනි පාඩම තමයි සන්දිප්පෝම්. සන්දිප්පෝම්. මොකද්ද පුතේ සන්දිප්පෝම් කියන්නේ? හමුවෙමු. බලමු දැන් අපි පාඩම. මේ දෙබසක් තමයි යන්නේ. උරෙයාඩ දෙබසක් තමයි තියෙන්නේ. වණක්කම්. කෙනෙක් කියනවා වණක්කම්. වණක්කම් කියන්නේ ආයුබෝවන්. අනිත් පැත්තෙනුත් කියනවා වණක්කම්. நான் சிவா நீங்கள் මම සිවා ඔයා. දැන් අපි කාත් එක්ක හරි කතා කරද්දි කියනවානේ මගේ නම කියලා එයාගේ නම අහනවා අනිත් කෙනා. நான் ගීතා මම ගීතා. எனது ஊர் කණ්ඩි උංගල් ஊர் මගේ ගම නුවර ඔයාගේ ගම. எனது ஊர் කොළුම්බු මගේ ගම කොළඹ. சந்திப்போம் நன்றி හමුවෙමු ස්තුති. மீண்டும் சந்திப்போம் நன்றி. විශේෂණ පදයකුත් දාලා. නැවත හමුවෙමු ස්තුති. පළවෙනි පාඩම. ලේසි නේද? හරිම ලේසි. දැන් බලන්න සෙට් පාඩු 1 අභ්‍යාස 1 තියෙනවා හිස්තැන් පුරවන්න. වණක්කම්. ගීත නේද ඉන්නේ? එයාත් කියනවා වණක්කම්. நான் කවුද? නම් මොකද්ද? நான் சிவா. நீங்கள் நான் ගීතා. දෙබසේ තියෙන ටිකම තමයි පුරවන්න තියෙන්නේ. எனது ஊர். எனது ஊர் කණ්ඩි. කෙනාගේ ගම කොහෙද? எனது ஊர் කොළුම්බු. மீண்டும் சந்திப்போம் நன்றி. නැවත හමුවෙමු ස්තුති. ළඟට மீண்டும் சந்திப்போம் நன்றி. දැන් කවුරු හරි කෙනෙක් හම්බුනහම කොහොමද නම අහන්නේ අපි? උංගල් පෙයර් එන්න. පිළිතුර දෙන්නේ කොහොමද? எனது பெயர் සිවා නැත්නම් ගීතා. තමන්ගේ නම දාලා උත්තරය දෙනවා. උංගල් ஊர் ගම අහද්දි උංගල් ஊர் ඔයාගේ ගම. පිළිතුර දෙන්නේ කොහොමද? எனது ஊர் කොළුම්බු මගේ ගම කොළඹ. බලන්න ඊළඟට තවත් දෙබසක් තියෙනවා. වණක්කම් රවි ආයුබෝවන් රවි. වණක්කම් රහු ආයුබෝවන් රහු. රවි රහු අතර තමයි දෙබස යන්නේ. රවි එප්පඩි සුහම්. රවි සැප සනීප කොහොමද? නැත්නම් කොහොමද සුවදුක්? නල්ල සුහම් රහු හොඳින් ඉන්නව රහු. දැන් සුවෙන් සිටිනව රහු. மீண்டும் சந்திப்போம் நன்றி. නැවත හමුවෙමු ස්තුති. ගට නන්රි. ලේසි නේද? කොහොමද වාගේ සැප සනීප කොහොමද කියලා අහන්නේ එතකොට. උංගල් සුහම් එප්පඩි. සොල්ලරි මුහ වචන හඳුන්වා දීම. මෙන්න මේ පාඩමේ තියෙන වචන සේරම තමයි මෙතන තියෙන්නේ. අපිට මේ වචන ටික පාඩම් කරගන්න ඕන. පළවෙනි වචනේ තමයි நான் මම, எனது මගේ, நீங்கள் ඔබ, වණක්කම් ආයුබෝවන්, ஊர் ගම, කණ්ඩි නුවර, කොළුම්බු කොළඹ, மீண்டும் නැවතත්, නන්රි ස්තුති, උංගල් ඔබේ නැත්නම් ඔයාගේ, පෙර් නම, එන්න මොනවද මොකක්ද කුමක්ද, සන්දිප්පෝ හමුවෙමු. වචන 13ක් තියෙනවා. 13. වචන 13 ලේසි නේද? ඒ වචන ටික ලේසි. ඔන්න දැන් පළවෙනි පාඩම පුළුවන් ඇති කියලා මං හිතනවා. පුතාලා අභ්‍යාස පොතක් අරගෙන දෙබසක් ලියන්න. නම අහන්න, ගම අහන්න, අපිට පුළුවන් තව වයස දෙන්නෙක් අතර හමු වෙන දෙබසක් ලියන්න. එතකොට හරි. අපි ලබන සතියේ දෙවැනි පාඩමේ හමු වෙමු. நன்றி. மீண்டும் சந்திப்போம்.